ආයුබෝවන් පින්වත් දරුවනේ දෙවිදුන් තන YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ මේ දකින්නේ 2025 දෙවැනි මාසයේදී මා විසින් සිදු කරන ලද දේවාලයක් පිළිමතම්පත් කිරීමක්. මෙය ඉංගිරිය ප්‍රදේශයේ ඔබ දකින්න මේ දේවාලය ඇයට සකසා දීම සිදු කරන්න මම ස්ථානට ගිහිල්ලා ස්ථාන ලකුණු කරනවා වෙන මේක ඉදිරිය හැදෙන්න ඕන කියලා. ඒකේ දේවාලයේ ඇතුළු පන්ති සහ පිට පන්ති කියන කොටස් දෙකට ඇතුළෙන්ම තමයි දොර තියෙන්නේ. ඒ කියන්නේ යාගේ ඥාති බලවේග විසින් ඉල්ලපු ක්‍රමවේදය. නියමිත දිග පළල අනුව සමයි ඒ ක්‍රමවේද අනුව තමයි පහන සැකසෙන්නේ දේවාල සැකසෙන්නේ. ඉතින් අය මුලින්ම පහන තියන්නේ මෙන්න මේ කුටිය දකින්න පහන් කුටියක්. පත්‍රිමේනියන් තමයි පහන තියන්නේ. අය මේ ස්ථානයේ පහන තියාගෙන තමයි අයගේ වරම තුල ඥාතියගේ ශක්තිය වර්ධනය කරගන්නේ. ඉතින් අය මාට හම්බෙලා මල් ළඟට එනකොට බොහෝ තැන් වල ගිහිල්ලා විනාශ වෙලා තමන්ගේ මේ උදැන කරගෙන වරන් හිර කරන ආපු කෙනෙක්. පත්‍රිමේනියන්ගේ පිළිමේ අයට අපි නානුමුල කරන්න හැකි විදියට ගෙන්නාවා. අනිත් ඒවා පොඩි පිළිම ගත්තා. ඉතින් පත්‍රිමේනියන්ගේ පිළිම නානුමුල සිද්ධ කරලා නැගත් වෙලාවට අපි පිළිම තැන්පත් කරන්න දෙනවා. ඇයට ඒ පත්‍රිමේනියන්ගේ පිළිමෙත් යම්සි නෑදෑ හිතවත් කෙනෙක් තමයි පිළිම අරන් දෙන්නේ පූජා කරන්න. ඉතින් ඇයගේ වාසනාව තමයි. ඒ මොකද හේතුව මම මේ ස්ථානයේ යනකොට ඇයට පහනක් ඒපත්ව කරනවා ඇයට හිතෙච්ච විදියට. හැබැයි අනිත් තැන් වල මේ දරුවා මේ තැන් වලට ගිහිල්ලා කරගත් දේවල් වලින් දරුවට ආදිමුනේ වරන් ඉරවීම ඥාතිය ඉරවීම හැමදේම සිදු වෙනවා. නමුත් අපි මේ දේවාලය සකසන්න මේ වරම් පූජා ඥාති පූජාව සිදු කරලා දේවාලය සකසීම දක්වාම හරි අලංකාරව වැඩ කටයුතු වෙන්න නැකත් පවා මම දීලා මම හිතුවේ නැති විදිහට දේවාල අලංකාර හදලා තිබුණා. මම හැමදාම කියන දේ තමයි දේවාලය මට සිමෙන්ති ගල් වලින් වෙන්නට ඕනේ නැහැ. ඉටිකොල වලින් හරි තහඩ වලින් හරි ලී වලින් හරි කමක් නැහැ. හැබැයි පිළිවෙලට කියන ක්‍රමවේදය අවශ්‍ය කරන්නේ. ඉතින් එදා කොහොම හරි මම හිතුවේ නෑ මෙතර සෙනගක් ඇවිල්ලා ඉඳී කියලා. මොකද පිළිම තැන්පත් කරන දවසට මම පැහැදිලිවම කියනවා සෙනග අවශ්‍යතාවයක් නැහැ. පිළිම පූජා කරන අය ඉන්නව නම් ඒ ටිකයි තවත් කීප දෙනෙක් විතර ලෑස්ති කරලා ගන්න ඇති කියලා. නමුත් එදා ගමේ සියලු දෙනාම වගේ නැස්තලා හිටියා. ඉතින් පිළිම පූජා කරපු අය ගොඩක් හිටියා. ඒ පිළිම පූජා කරපු අයටම පිළිම ටික දීලා පිළිම ඇතුළ තැන්පත් කරලා ලෑස්ති කරා. ඇතුළ පිළිම තැන්පත් කරලා ඒ කියන්නේ ඒ අය දරුවෝ හෝ ඒ පිළිම පූජා කරපු අය යම්කිසි කෙනෙක් වගේ තමයි මේ පිළිවෙල තියෙන්නේ. ඇයට ඉතින් ඒ වාසනාව ලැබුණා. මොකද Taman හැමතැනට සමහරලාට දරුවෝ පුංචි පුංචි පින්තූර කෑලි තියාගෙන ෆොටෝ තියාන අද මහා ලොකුවට මහා පරිමාණයෙන් කතා කරන දේවල් තියෙනවා. තාමත් නිකන් ෆොටෝ කෑල්ලක් තියාගෙන මේක මේසෙක පහනක් පත්තු කරනයි. ඉතින් නමුත් ක්‍රමවේදයක් ලෙස පිළිවෙලක් නම් ඥාතීන්ගේ බලය තහවුරු කියලා කියන්න Tamanට හරියාකාරව ක්‍රමවේදය සකසලා දෙන්නට ඕන. අයත් ඉතින් ඒ වගේම මේ පහන් පැලෙන් දේවාලයකට ආපු දරුවෙක්. ඉතින් අපි පිළිම තැන්පත් කරලා අලංකාර ඔබ දන්නවා මම සාමාන්‍යයෙන් කැත පිළිම තැන්පත් කරන්නේ නැහැ. අලංකාර පිළිම තැන්පත් කරනවා. අලංකාර පිළිම තැන්පත් කරලා ඇගේ දේවාලය ඇයට යහන් වඳින්නට අවස්ථාවක් හදලා දුන්නා. ඉතින් මේ වගේ අපි කොච්චර මේ යහන් හදලා නැත්නම් දේවාල හදලා මේ පිළිම තැන්පත් කරලා දෙවියන්ට ආරාධනා කරන ක්‍රමවේද මේ දේවල් කොච්චර කරගෙන ගියත් අර පහන් පැලෙන් දේවාල දෙනකොට සමහර මිනිසුන්ට මේක දකගෙන ඉන්නකොට ඊර්ෂ්‍යාව ඇති වෙනවා. කෝකකම් ඇති වෙනවා. සමහර මිනිස්සු ඉන්නවා ඒ ගම්වලම හෝ මේ ගම්වල හෝ ඕනෑම තැනක තාමත් අර පහන් පැල තියාගෙන මහ ලොකුවට දේවාල කරගෙන ගිහිල්ලා නමුත් පිළිම හරි මොන හරි තියාගෙන දේවාල කරගෙන ගිහිල්ලා එතනින් එහාට දිනුවක් වෙච්ච නැති අය. ඉතින් කොහොම හරි ඥාතින්ගේ බලවත්කම අනුව යම් විදිහකට තව කෙනෙක් කොහොම හරි දේවාලයක් හදාගෙන පිළිම තැන්පත් කරලා දෙන්නේ කියලා උරු උස්සන හෙනකොටම කොණමින බන්ධන කරන්න ලෑස්ති වෙලා ඉන්න මිනිස්සු අදවත් තාම ඉන්නවා. ඉතින් ඒ වගේම ඔබ දැනගන්නට ඕන තමයි මේ කොඩුවින කරන එක නවත්තන්නට බෑ. ඔබගේ ඥාතිය බලවත් කර ගැනීම පමණයි. ඒ බලවත් කර ගැනීම තුල පුළුවන් යම්කිසි කොඩුවිනයකට ඔරොත්තු දීමේ හැකියාව, කොඩුවිනයක් කපා ගැනීම, කොඩුවිනයකට මුහුණ දීම, කොඩුවිනයකට ආ වූ දෝෂකාරකේ බාල කර ගැනීමේ කාරණා සිදු කර ගන්න පුළුවන්. ඉතින් පටන් ගන්නකොටම කොඩුවින කරනකොට සමහරලාට මිනිස්සු අනාථ වෙනවා. මෙහෙම තමයි කොහේ වුණත් ඔබ දේවාලයක් හැදුවත්, පිළිම තැන්පත් කරත්, වඳින්න පටන් අරන් යද්දී ඔබගේ ඥාති ඉර කරන්න, දේවාලයට නීච කරන්න, දේවාලය අන්ධකාර කරන්න විවිධාකාර කාරණාවල් වල මුල් වෙච්ච දෝෂකාරක කරන්න අනිවාර්යයෙන්ම ගමේ මිනිස්සු වටපිටා මිනිස්සු නෑදෑයද මිත්‍රාදී සාවර පිටේ දේවාල කරන අය සූදානම්ව සිටිනවා කියන වත තියාගන්නට ඕනේ. ඔබට සමහර ඔබගේම සහෝදරිය ඔබගේම ස්වාමියා ඔබගේ බිරිඳ ඔබගේ නෑදෑය වෙන්නට පුළුවන්. ඔබට වින කරන්න ඔබගේම හිතවතෙක් වෙන්නට පුළුවන්. නැත්නම් අහල පහල දේවාලයක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම නමුත් අපි අලංකාරව පිළිම තැන්පත් කරන්න ක්‍රමවේදයක් මත
ඒ ක්‍රමවේදය හැමෝටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. සමහර අයට හරියනවා වෙන්න පුළුවන්. නමුත් මම මගේ ක්‍රමවේදය තුල මම දරුවෝ මේ කැඹුරු මාලාවල් දෙන්නේ නැහැ. හිතුවමනාපයට ඔබ දන්නවා මල් ළඟට කොච්චර මිනිස්සු ආවත් මේ කැඹුරුම කියන එක මම ඥාති පූජාව සිද්ධ කරලා පිළිම තැන්පත් කරලා අනිකුත්තර රාජකාරී කරත් නියමිත දේව ගැතිනියක් විදිහට පත් කරන්නේ අදාළ කරන කාරණා ටික හරියටම සිද්ධ කරලා ඒ කියන්නේ විභාගයේ සමත් වෙන්නේ නැතුව සහතිකය දෙන්න බෑ. විභාගයේ සමත් වෙන්නේ නැතුව ඊළඟ පන්තිය නැත්නම් ඊළඟ පියවරට යවන්න බෑ. අද ගොඩක් ඉන්නේ විභාගය ලියන්නෙත් නැතුව විභාගයේ මොකද්ද කියලා දන්නේ නැතුව පළවෙනිය දෙවෙනියත් නැතුව අර නිකම්ම ශ්‍රේණිය වලට වෙල්ලා සරසවියට ගියා වගේ වැඩක්. එතකොට මේ මිනිස්සු අනාතයි. මගේ ක්‍රමවේදය මම මේ කියලා කියන්නේ පිළිවෙලකට ක්‍රමවේදයකට යන්නේ. ඒ පියවරට හිමීට යන්න බැරි අය මගෙන් අතහැරනවා. ඒ පියවරට යන්න කැමති අය මත් එක්ක අදලත් ගමන් කරනවා. හැබැයි මේ පියවර අවසානයේදී ඇය හෝ ඔහු කඩා හැරෙන්නේ නැති, නැවත පහතට වැටෙන්නේ නැති ස්ථාවර ගමනක් යා හැකි තැනත් එක්ක හෝ තැනත් එක්ක පත් කරනවාමයි. ඒක තමයි මගේ පොරොන්දුව. ඉතින් මාත් එක්ක යන හැමෝම ඒ විදිහට තමයි යන්නේ. ඉතින් අපි බලමු අද දවසේ අයගේ මේ පහන් ආලෝක බබ දකින්නවා ලස්සනයි. හරි ලස්සනට අපි දැන්පත් කරලා පිළිවෙලට පූජා තව කරලා ඉතින් අයගේ ස්ථානයේ මම කවි ටිකක් ගායනා කරනවා. හිතන් ගියේ සාමාන්‍ය විදිහට ආරාධනා කරා. නමුත් විශාල පිරිසක් ඇවිල්ලා හිටියා. එයා මගේ කවි අහන්න ගොඩක් ආසාවෙන් හිටියා කියලා කිව්වා නිසා මම ටිකක් කවි වැඩිපුර කිව්වා. ඉතින් කවි ටිකක් අහමු. පොඩ්ඩක් තියෙනවා මෙතන කවි ටිකක්. ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන් දේවල් ගන්න. ඔබට දෙවි පීඨයි යහපතක් උදා වේවා. සදා සාන්තියක් ඇති වේවා. තෙරුවන් සරණයි. කෙනෙක් නැත සරිලන යඩි මුණ්ඩයයි නමක් පවසන එරසිට යවරු දෙන පොදන්නේ Oh, yeah,
Masiyana Suradeva Soitan Deva Yundang Masamada Ganasaram Kola Kanganda Sarang Satasamadi Pamodyam Vidyama Nagatundang Akila Maya Harandang Padana Devo Namato Uttam Gola Deviyo Namlat Padani Deviyo Madhura Mahadeyo Rakino Sahusata Padani Deviyo Amasiri Denata Kamavandu Varadata Pamanova Merangata Damadete Alambenade Kota Gini Patini Deviyan Gini Jal Salabadarabin Gini Male Patalin Mese Sedgara Halamenadun Purangata Halamat Purata Dadagapan Viradita Komalalat Sarana Marini Suranda Mudunat Lodu Kaviyamma Lobakara Rakade Mamma Varadanava Amma Sita Pati Devi Suramma Nana Sundar Jannevan Mitagun Tarabadeva Vide Dalene soranda peri bene panta dalene dalene sadore dalene panta dalene sabene sadena aveni panta dalene badene nadina divara tanga adoriya dalene dalene saya jadi dalene kalau Bye.
Thank you.